වේලි නොමකල වාරදකට හිමිගෙන් රැගෙන පාලි දන් දුන් දෙත ඇත මහා පාපයක වෙලි දීපං මැණික කෝපෙන් කෑගසයි යාලි පින්වතුනි මේ මණිකාරගේ අනන්ත වද වේදනාවන් වලට ලක්වන මේ රහතන් වහන්සේ නිහඬව පසු වෙනවා කොස්වා ලිහිණියා මණික ගිලනවා දැක්කත් උන්වහන්සේ ඒ බව හැඟෙව්වේ නැහැ එදා ඒ අසරණ අහිංසක සතාගේ ජීවිතය වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරනවා කියලා තවදුරටත් ඔහු මේ රහතන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා කෝපෙන් දිලෙන දැසින් වට පිට බැලුවා පිට මත නැගීගෙන ගෙල දෑතින් වෙලුවා වෛරෙන් පිරුණ නෙත් මේ හිමි වෙත සොලවා පෙර කරුමයක් දෝ හිස ලනුවෙන් වෙලුවා ගාත සීත මාලානික වී වේදනාවක මණිකක් නිසා වැටිලා මා මූලාවක උතුමන් කෙරේ ඇතිවිලා හිතේ සැක වද දෙයි දහස් වාර සිතිවිලි පුරාණේක හිස වාට තිරිංගය ටික ටික තද වෙනවා නහයින් කාටින් ලේ දහරා වැගිරෙනවා වද දෙන අතර කෙන්දිරිලි හඬ මාතු වෙනවා ඉවසිය නොහැකි මුත් ඒ වද ඉවසනවා මණිකාර මෙසේ වද දෙන මොහොතේ රහතන් වහන්සේට පින්වතුනි දන් පිළියෙල කරන මේ මණිකාරගේ බිරිඳට මේ වද දෙන හඬ ඇහිලා දුවගෙන ඇවිදින් ස්වාමීනි මොකද්ද මේ කරන්න හදන අපරාධය එපා කියමින් වළකන්නට හැදුවත් මණිකාර පින්වතුනි එදා ඵලයන් යන්න ඵලයන් ඉවතට යන්න තිටයි රුදාමි මහනව ගලවන්න ඉඩදී පංමැණික මොහුගෙන් අරගන්න නැතිනම් සිදුවේ විනුඹටත් වෙනසෙන්න මේ විදිහට
මණිකාර කෑකෝ ගැහුවත් ඒ හඬට වඩා ඈ තවදුරට උත්සාහ ගන්නේ මේ රහතන් වහන්සේ බේර ගන්නටයි ඈ පින්වතුනි තවදුරටත් මෙසේ පවසනවා. කිමද හිමියනි මෙවද දෙන්නේ සමිදුහට ඔබ අද දිනේ අපේ දරුවෙක් වගේ නොවැහිමි වසර 12ක් පසුනේ එපා හිමියනි මෙවද දෙන්නට නැත්ද හදවත උනුනේ මෙතෙක් කල් දන් දීපු දෑතක් කෙලෙස පවකට යොමුනේ මිනිස් දිවියට නොගැලපෙන අකුසල් කරන්නද හදන්නේ රහත්තු ආය පවක් නොකරයි ඇයිද ඒ ගැන නොදන්නේ මැණික් ගලකට උතුම් දිවියක් සමකරන්නද හදන්නේ සෑමදාකම දුන්න දානය කාටදෝ හෙට පුදන්නේ ඇගේ අඳෝනාවට ඔහු නැෙහි කන් දෙන්නේ කෙලෙසක හෝ මැණික ගන්නමය සැරසින්නේ මැණික් හොරා කවුද කියානේ තව දන්නේ සැකය නිසයි ඔහු හිමිහට තව වද දෙන්නේ ලේසුවඳින් මත් වූ ලීනියා පැමිණෙනවා සමිදුගේ හිස මත නැගලා ඌලේ බොනවා ලේ බොන ලීනියා දැක ඔහු තාවරුදු වෙනවා කෝප වෙලා ගැසු පහරින් මැරී වැටෙනවා රහතන් වහන්සේගේ හිසින් ගලන ලේ බොන්නට අර ගෙදර ඇති කරන කොස්වාලි හිනියා එකපාරට එනවා රහතන් වහන්සේගේ හිස මත නැගී ලේ බොන වෙලාවේ මහත් වූ කෝපයට පත්ව සිටින මණිකාර කොස්වාලි හිනියා දැක පොල්ලකින් ඌට ගහනවා ඒත් එක්කම ඌ එතන මැරී වැටෙනවා පින්වතුනි මේ සියල්ලක් බලන් සිටින වද වේදනාවන් මැද්දේ ඉවසා සිටින කුළුපගතිස්ස මහරහතන් වහන්සේ අර මණිකාරට කතා කරලා එදා මෙන්න මේ විදිහට අහන්න පින්වත ලිහිණියා මැරිලාද කියලා බලන්න ඔව් ඔව් මැරිලා ඒ ගැන නොතැවෙන්න එහෙනම් දැන් මීලනු
පොට බුරුල්